ඩොක්ටර් පණු බෙහෙත් ගන්න ඕනේ. පණු බෙහෙත් යන්නේ කොහොමද? කීයේද වයස කීයේද පණු බෙහෙත් ගන්න පටන් ගන්නෙ? කොච්චර කාලයක් ගන්න ඕනද? කොච්චර මාත්‍රාවක් ගන්න ඕනද? ගෙදරම කට්ටිය ගන්න ඕනද? ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙන මාතෘකාවක් ඇතරම මම මේ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න හිතන් හිටියේ නෑ. නමුත් සමාජයේ ගොඩක් සුලභයි. බාහිර රෝගී අංශවල මම හිතන දවසට සෑහෙන ලෙඩ ප්‍රමාණයක් පණු බෙහෙත් පාවිච්චි කරනවා. ඉතින් ගොඩක් අයගේ මේ හැල හරි අවබෝධයක් අඩුයි. ඒ නිසා මූලික දේවල් ගැන විස්තර ටිකක් දැනුවත් කරන්න තමයි අද වීඩියෝ එක කරන්නේ. ඇත්තට මොකද්ද මේ පණු අමාරුව? මේ පණු අමාරුව කියන්නේ පැරසයිටික් ඉන්ෆෙක්ෂන් එකක්, පරපෝෂී ආසාදනය. එතකොට මේක ඇත්තටම අතීතයේ ගොඩක් සුලභ කාරණයක්. වර්තමානයේ වෙනකොට යම් තාක් දුරට මේ වෛද්‍ය විද්‍යාවත් එක්ක පාලනය වෙලා තියෙනවා. රෝගීන්ගේ දැනුවත්භාවය සඳහා ගණී පරීක්ෂා කටයුතු නිසා මේක හොඳට පාලනය වෙලා තියෙනවා. එතකොට අපිත් පොඩි කාලේ අපිටත් තිබ්බ ප්‍රශ්න ගොඩක් තිබ්බ රෝගයක්. හරිද? ඒ ප්‍රශ්නම ඔයාලටත් ඇති කියලා මම හිතනවා. ඉතින් මේකෙදි අපි බලන්න ඕනේ ඉස්සර අපේ මතයක් තිබ්බා මාස 6න් 6ට නැත්නම් අවුරුද්දට සැරයක් මෙහෙම පණු බෙහෙත් ගන්න ඕන කියලා. ඇත්තටම ඇයි එහෙම ගන්න ඕන කියලා කියන්නේ? ඉස්සර දැන් දශක කීපයකට කලින් අපි චක්‍රයකවලම සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරා මාස 6කට අවුරුද්දට සැරයක් පණු බෙහෙත් ගන්න කියලා. දැන් වර්තමානයේ ඒ පිළිගැනීම මේ විදිහට නෙමෙයි තියෙන්නේ. ඕක ඉස්සර සබරගම් පළාත, මධ්‍යම පළාත සහ ඌව පළාත. මේ පළාත්වල අධි අවදානම් කියලා මාස 6න් 6ට පණු බෙහෙත් ගන්න එක නිර්දේශයක් තිබ්බා ඉස්සර. එතකොට අනිත් පළාත්වල අවුරුද්දට සැරයක්වත් ගන්න කියලා. හැබැයි දැන් ඒ තත්ත්වය සම්පූර්ණ වෙනස්. දැන් එහෙම ගන්න අවශ්‍ය නැහැ. දැන් ගන්න ඕන ඇත්තටම සාමාන්‍ය අපි කියන මාස 6න් පටන් ගත්තට කමක් නැහැ කියලා. හැබැයි මාස 6න් කියන අදහස මොකද්ද? අපි කෑම දරුවෙකුට කුඩා දරුවෙකුට කෑම පටන් ගන්න කාලේ තමයි අදහස් කරන්නේ. හැබැයි ඒකත් ඒකම කාලේ කරන්න ඕන කියලා අනිවාර්ය නැහැ. හැබැයි අම්මෙක්, තාත්තෙක්, දරුවෙක් සෞඛ්‍ය ආරක්ෂිතව ඒ අවශ්‍ය දේවල් කරනවා නම් අවුරුදු 1.5ක් දක්වා පණු බෙහෙත් නොදී ඉන්නත් පුළුවන්. හැබැයි හැම විටම අපි හැමදාම කරන්නේ දැන් පොඩ්ඩක් කන්න බැරි වුණොත් පණු බෙහෙත් ගන්නවා. පොඩි බඩේ අමාරුවක් ආවොත් යුට්ටක් බර අඩු වුණොත් පණු බෙහෙත් ගන්නවා. ඒකෙදි මං කියන්නේ හැම දෙයකටම පණු බෙහෙත් ගන්න යන්න එපා. හැබැයි අතුරු ප්‍රතිඵල ගොඩක් අඩුයි. නමුත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් හරි නැත්තම් පණු බෙහෙත් ගන්න පණු රෝගේ තියෙනවා කියන ලක්ෂණ හරි තිබ්බොත් යන්න කියන එක තමයි වගේ යෝජනාව. හරි. දැන් අපි බලමු මොනවද පණු රෝගය කියන ඒක ඇතුලේ තියෙන දේවල්. ඒතර මං කිය පරපෝෂී ආසාදනයක් කියලා. එතකොට විවිධ වර්ගයේ පණුවන් ඉන්නවා. පටි පණුවන් කියනවා, වට පණුවන් කියනවා, කුකු පණුවන් කියනවා, කිරි පණුවන් කියනවා. මේකෙන් බහුලම සුලභවම දැකිය හැකි කොට්ටාශය තමයි කිරි පණුවන්. මේ කිරි පණුවන් තමයි මේක සුලභයි කියන්නේ. ඇත්තටම මේකේ තියෙන බිත්තර වාතාශ්‍රය මගින් ගිහිල්ලා අපේ ඇඳුම් වල තැවෙලා, කොට්ට මෙට්ට වල තැවෙලා, රෙදිපිලි වල තැවෙලා ඉක්මනින් ආහාර මාර්ගය හරහා අපේ මේ ශරීරයට ඇතුල් වෙලා ඒ අවශ්‍ය ආසාදනයේ පරපෝෂී ආසාදනයේ ක්‍රියාත්මක වෙනවා. ඒතකොට පොඩි ළමයි අතර සුලභයි. ඒක ඉක්මනට පැතිරෙනවා. ඒ වගේ වළක්ව ගන්න මේ පැතිරීම වළක්ව ගන්න හරි අමාරුයි. එතකොට මේක හරිම කරදරකාරී දරුවන්ට. දැන් පොඩි දරුවෙක් මේ වගේ ලෙඩක් හැදුණොත් කිරිපණු රෝගය හැදෙන දරුවෙකුට හරිම පහසුයි. එතකොට එකක් තමයි ෆීකෝ ඕරල් රූට්. ඒ කියන්නේ පසේ මල පහවල ඉන්න ඒ ආසාදනයේ මල පහරායි ආසාදන වෙච්ච පණුව අපි ගන්න ආහාරයේ පළතුරු වෙන්න පුළුවන්, එළවලු වෙන්න පුළුවන්, මස් මාංශ වෙන්න පුළුවන්. ඒවා හරියට පිරිසුදුව පිහලා ගත්තේ නැත්තම්, හොඳට සුද්ධ පවිත්‍ර කරලා ගත්තේ නැත්තම්, අපේ අත් නිතර හොදන්නේ නැත්තම්, එතකොට නිතරම අපේ අතෙන් කට එහෙම අල්ලනොත් මුඛය අල්ලනවනම් අපේ කට ඇතුළට වෙලා ඒක පරපෝෂී ආසාදනයක් බවට පත් වෙනවා. එතකොට මේක ඊටාම සුලභයි. එතකොට තව ක්‍රමයක් තියෙනවා. කොකු පණු රෝගය පසෙන් කෙලින්ම අපේ යටිපතුල් ඉල් කරගෙන ශරීරය ඇතුළත් වෙලා පෙනහළු හරහා ඒ පණු රෝගී ව්‍යාප්ත වෙනවා. මේකේ සුලභම එක තමයි කිරි පණු රෝගය. එතකොට අපි බලමු මේක එන ක්‍රම දෙක අපි දන්නවා. එතකොට මේ ක්‍රම දෙකේදී ඇත්තටම අපි බලමු මොකද්ද මේකේ ඉන්න ලක්ෂණ කියලා. ප්‍රධාන වශයෙන්ම කිරි පණු රෝගය අපි ගත්තොත් දැන් පොඩි ළමයින්ට මේක වැළඳෙනවානේ. පොඩි ළමයින්ට වැළඳුනහම යාළුට කියන්න තේරෙන්නේ අපිට මෙන්න මේ අමාරු තියෙනවා කියලා. එතකොට අපි වෛද්‍යවරුෙක් විදිහට මේ රෝගිය අඳුර ගන්න කලින් කුඩා දරුවන්ගේ වෛද්‍යවරයා කවුද? කුඩා දරුවන්ගේ හොඳම වෛද්‍යවරයා තමයි ඒ දරුවගේ අම්මා. අම්මට තමයි දරුවගේ වෙනසක් දැනෙන්නේ මුලින්ම. ඒතොර ඒ අම්මා දන්න ડોක්ටර් බබාට කන්න බෑ, බබා වෙනදා වගේ සෙල්ලම් කරන්නේ නැහැ.
ඇර ඉදාගන්න නෑ බවා නිතරම දගලනවා එක විදිරිදන්න පිටිපස් උට දාගන්න නිදාගන්න අසනවා පනුව පිටිපස්සෙන් එනවා පමණ යනකොට පනුව එනවා මලානික වෙලා ක්‍රියාශීලී නැහැ කලන්තක තියෙනවා එක සුදුමලි වෙලා මූුණ පනු ලපතියනවා මෙන්න මේ ලක්ෂණ අපිට කියන්න ඉස්සරෝම පුඩා වයිසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරගන්න අමාරු ඒවා තේරෙන්නේ නැති දරුවා නෙවේ ඒගේ හොඳම වෛද්‍යරය තමයි තමන්ගේ අම්ම ඒ අම්ම කියන දේ තමයි අපි වෛද්‍යවරු විදිහට විශ්වාස කරලා තව එදුර එයාගේ රෝග ඉතිහාසය හරි ලක්ෂණ හරි අපි මේ හොඳට පරීක්ෂා කරලා බලලා මේ දරුවාට මේ රෝගය තියෙනවා කියන එක අපි තහවුරු කරලා අවශ්‍ය බෙහෙත් දෙන්න ගන්න. එතකොට මෙන්න මේ ලක්ෂණ තියෙනවා. ඒතර වැඩිහිටියෙක් ගියාවත් බඩේ කැක්කුම තියෙන්න පුළුවන්. ඊට පස්සේ කෑම අරුචිය තියෙන්න පුළුවන්. වමන යන්න එන්න පුළුවන්. টয়ලට් එකදී පණුවේ ඉන්න පුළුවන්. ඊට පස්සේ කසන එක වෙන්න පුළුවන්. ඔය තියෙන සාමාන්‍ය පණුවකගේ ක්‍රියාකාරීත්වය නිසා ඇති වෙන දේවල්. ඇඟ දුර්වල වෙන්න පුළුවන්, බර අඩු වෙන්න පුළුවන්. එතකොට ඔකට අමතරව තව දෙයක් තියෙනවා. ඒක තමයි මේ පණුව ආසාදනය නිසා ඉන්ටර්නල් බ්ලීඩින් එකක් වෙන්න පුළුවන්. ලේ අඩු වෙන්න පුළුවන්. මේ වෙලා අපි කියනවා රක්තහීනතාවය, ඇනීමියා තත්ත්වයට පත් වෙනවා. ඒ ඇනීමියා තත්ත්වයට පත් වුණාට පස්සේ ඒක දින ලක්ෂණ කීපයක් තියෙනවා. ඒක දින ලක්ෂණ තමයි සමහරලාට කලන්ත කැරකිල්ල ගතිය, නිදිමත ගතිය, එතකොට එතනත් කෑම අරුචි වෙන්න පුළුවන්, පපුව ගැහෙන්න පුළුවන්. අලා එතකොට සාමාන්‍ය මලානික ස්වභාවයක් වෙන්න පුළුවන්, එක සුදු මැලි වෙන්න පුළුවන්, හැමේ පැචස් වගේ එන්න පුළුවන්. මේ වගේ අර රක්තහීනතාවයේ ලක්ෂණත් මේක තියෙනවා. එතකොට අපි දල වශයෙන් ওই දේවල් ටික අපි ඔළුවේ තියාගන්න. එතකොට මේ රෝගයේ විශේෂ දෙයක් තමයි අපි මේක වළක්ව ගන්නේ කොහොමද? වළක්ව ගන්න තියෙන ප්‍රධානකම තමයි මොනවා හරි අපේ හොඳ සෞඛ්‍ය පුරුදු. ඒ කියන්නේ ආහාරයක් පිළියෙල කරනකොට, ආහාර ගන්නකොට ඒ කරන්න කලින් හොඳට අත්පිරිසිදුව සමන්දලා හොදන්න. අනිත් එක තමයි අපි ගන්න ආහාර. සමහරට ගම් වතුර තියෙන්න පුළුවන්, වෙනත් ආපදා තියෙන්න පුළුවන්. මේ වගේදී හේදීගෙන එන ජලයෙන් මේ පොළවේ තියෙන පළතුරු එළවලු ආසාදනය වෙනවා. එතකොට මෙන්න මේව හොඳට සුද්ධ පවිත්‍ර කරලා වස්මාංශුණ සුද්ධ පවිත්‍ර කරලා හොඳ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් ගන්න එක තමයි ඊගාවේ. අනිත් එක අපි මල ද්‍රව්‍ය බැහැර කරනකොට දැන් මේක වර්තමානයේ ලොකුවට අදාළ නැහැ. නමුත් අතීතයේ ස්වභාවික පරිසරයට කෙලින්ම උදාහරණයක් මේ টয়ලට් වලවල් නැතුව. ඒකට කෙලින්ම පසට ඒක ආසාදනය වෙනවා. එතකොට අපි මල පහ ද්‍රව්‍ය බැහැර කරන්නේ නිසි ක්‍රමවේද භාවිතා කරනවා. විතර පොඩි දරුවෝ වැඩිහිටියෝ හැම දෙනාම නිතරම අපි අපේ අත කටේ ගහන පොඩි දරුවන් පුරුද්දක් තියෙනවා. වැඩිහිටියෝ උනත් නිතර තමන්ගේ අතින් කට ස්පර්ශ කරන එක අඩු කරන්න ඕනේ. ඒකත් අපි විශේෂ අවධානයක් යොමු කරන්න. ඊට අමතරව අපි නිතර ඇවිදිනකොට පාවහන් පාවිච්චි කරන්න. එතකොට අර හුක්කෝම් ඉන්ෆෙක්ෂන් එක මේ කොකුපණු රෝගයේ වැළඳීමේ සම්භාවිතාවය ගොඩක් අඩුයි. මෙන්න මේ ටික මේව කරගන්න. හරි. එතකොට ඊට අමතරව අපි හිතන්නේ හදිස්සිය අපිට රන් රෝගේ වැළඳනවා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට වෛද්‍ය දිනදේශ අනුව වැඩිහිටියන්ට දෙන්න බෙහෙත් තියෙනවා, පොඩි අයට දෙන්න බෙහෙත් තියෙනවා. වැඩිහිටියන්ට දෙන්න ඇල්බෙන්ඩසෝල්, මෙබෙන්ඩසෝල් මේ ආදී බය අදාළ මාත්‍රාවට ගන්න ඕනේ. දවස් 3 පෙත්ත තියෙනවා, එකපාර බොන පෙත්ත තියෙනවා. මේ වගේ දේවල් තියෙනවා. අනිත් එක එකපාර බොන පෙත්ත සමහරවල්ලාට බීලා අපිට ටිකක් හරි ගියේ නැහැ කිව්වොත් සති දෙකකින් දවස් 14න් ආයෙ රිපීට් කරන්න පුළුවන්. පොඩි ළමයිගේ පෙත්ත තමයි පයිරන්ටින් කියන පයිරන්ටල් පාමෝයිඩ් කියන බෙහෙත් එක. මේකේ මිලිග්‍රෑම් 125ක් අපි දෙනවා. හැබැයි ඒකේ බරාණු මාත්‍රාව පොඩි අයගේ වෙනස් වෙනවා. එතකොට දල වශයෙන් මම ඒකේ මිලිග්‍රෑම් 125 කියලා. එතකොට මේ මාත්‍රාව අපි පොඩි ළමයින්ට ලබා දෙනවා සිරප්පෝ ප්‍රති මාර්ගය. එතකොට ඒ තමයි බෙහෙත් එක. එතකොට ඊට අමතරව මොකක්ද අපි කරන්නේ? මේක තව දුරටත් මේ පැතිරීම වළක්ව ගන්න අපි බෙහෙත් බොනවා නම් මේ බෙහෙත් බොන්න පවුලේම කට්ටිය එකට. නැත්තම් එක්කෙනෙක් විතරක් නැතිලා ආයෙත් එනවා. ඒතර මේවා හැදෙන කාලේ අපි ඔක්කොම එකට බොන්න ඕනි. ඊට පස්සේ බෙහෙත් පාවිච්චි කරන්න ඕන හරියට හරි මාත්‍රාවෙන්. ඊට පස්සේ ගෙදර රෙදිපිලි තියෙනවා නම් හොඳට නටන ජලයෙන් හොදලා තද හිරු රස්න තියෙන වෙලාවක ඒව වන්නලා වේල ගන්න ඕනේ. ඊට පස්සේ අපි හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු ආහාර ගන්නකොට ඒ ඇති වෙන පුරුදු පිරිසිදු ආහාර ගන්න, අත් හොදලා ආහාර ගන්න. ඊට පස්සේ අපෙන් තව කෙනෙකුට යන එක වළක්ව ගන්න හොඳ සෞඛ්‍ය ආරක්ෂිත වැසිකිලි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. එතකොට තව දේවල් ටිකක් තියෙනවා. දෙමාපියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පණු බෙහෙත් ගද්දි ඇඹුල් ආහාර, තෙල් ආහාර ගන්න හොඳ නැද්ද? ඇත්තටම එහෙම එකක් නැහැ. කෑම වර්ග පාලනය කරන්න ඕනේ නැහැ. ඔය කතාව අදාළ වෙන්නේ අතීතයේ ඇමීබයිසිස් කියන තියෙන කාලේ ඒ පරපෝෂී ආසාදන කාලේ තිබ්බ බෙහෙත් වල පොඩි සයිඩ් ඉෆෙක්ට්ස් නැත්නම් කොම්ප්ලිකේෂන්ස් තිබිලා තියෙනවා. මේ රියැක්ෂන් තිබිලා තියෙනවා මේ ඇඹුල් ආහාරත් එක්ක, තෙල් ආහාරත් එක්ක.
නමුත් දැන් වර්තමාන බෙහෙත්වල තියෙන විශේෂත්වය ගණන් අඩුයි, අතුරු ප්‍රතිඵල අඩුයි. මේ හැමදේම තියෙන වෙනත් ආහාරත් එක්ක ගත්ත කියලා ප්‍රශ්නයක් නැහැ. අනිත් දේ තමයි දෙමාපියෝ හන්දියක් තමයි මේ බෙහෙත් දෙන්න ඕන නිකන් නිවාඩු කාලය වගේ තිකේ. එහෙම එකක් නැහැ. ඉස්කෝලේ යනවා නම් ඒ කාලෙත් මේ බෙහෙත් ටික දෙන්න පුළුවන්. හැබැයි දරුවෙක්ට පණු ආසාදන තියෙනවා නම් ඒ කමියුනිටි එක ටික දැනුවත් වෙලා ඊට අදාළ ප්‍රතිකාර ගන්න එක වඩා සුදුසුයි. එතකොට මේක ඇත්තටම රෝගයක් විදිහට කතා කරන්න තරම් මම හිතුවේ නැතත් සමාජයේ සුලභයි, ප්‍රශ්න අහන වැඩි, තවසේ OPD එකෙන් ලෙඩ ප්‍රමාණය වැඩි, ඒ අයට තියෙන ගැටලු වැඩි. අනිත් එක ඔක්කොම වඩා හැම දෙයකම පණු බෙහෙත් පාවිච්චි කරන තත්ත්වය බාහිර රෝගියංශ රජයේ රෝහල් වල පත් වෙලා තියෙන. එහෙම කරන්න එපා. තමන්ගේ රෝග ලක්ෂණ තියෙනවා නම් සහ විශේෂ රෝග ලක්ෂණ තියෙනවා නම් හෝ වෛද්‍ය නිර්දේශයක් මත ඒක ගන්න. මොකද අනවශ්‍ය විදිහට ඖෂධ ගන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා මේ කරුණු ටික දැනගන්න. පණු රෝගේ තියෙනවා නම් විශේෂයෙන්ම පොඩි දරුවන්ගේ අම්මලා දැනගන්න. බබාට මට පණු රෝගේ තියෙනවා මේ අමාරුයි කියලා කියන්න බෑ. මම කියපු රෝග ලක්ෂණ දරුවට තියෙනවා නම් ඒක ගැන සැක කරලා වෛද්‍යවරු එක්ක වෙලා ඒ නිර්දේශ අනුව ප්‍රතිකාර කරගන්න.